ගොඩක් අය මාව දන්නේ බැඩ්මින්ටන් ප්ලේ කෙනෙක් කියලා. ප්‍රෙසිඩන්ට්ටත් වඩා පොඩ්ඩක් බිසි. නුවර තවත් මැනික කෙනෙක්. මෙතන මං ඉන්නේ යාලා දෙන්න හින්දා තමයි. ස්ටඩීස් පැත්ත 50-50ම කවර් කරන්නේ යාලා තමයි. මටත් ලෙඩක් වගේ එකක් තියෙනවා. අම්මී මැච් එක වෙලාවෙ මෙන්න මෙහෙම ඇඳන් ඉන්න ඕනේ. අප්පච්චි මෙහෙම ඇඳන් ඉන්න ඕනේ. අම්මගෙනුත් අහන්න දේවල් ගොඩක් තියෙනවා. කියන්නේ මගේ ෆස්ට් කෝච් එයා. The fellow will definitely stop badminton. මම බැඩ්මින්ටන් කෝට් එකට ගිහිල්ලා ප්ලේ කරන්න නැතුව ඉන්නවා. Your sport is your art. Hi everyone, welcome to another episode of Rice and Curry අපේ podcast එක. දැන් මේ වෙනකම් මම හිතන්නේ අපේ podcast එකට ආවා 5-6 දෙනෙක් විවිධාකාර background වලින් විවිධාකාර capabilities stories තියෙන අය ආවනේ. ඉතින් අදත් මාත් එක්ක ඉන්නවා මේ episode එකකට හරිම වටිනා ලංකාවටම වටින කෙනෙක්. ඒ වගේම මම දන්න මගේ ස්ටුඩන්ට් කෙනෙක්. එයාගේ කතාවක් තියෙනවා. ඉතින් මේ වගේ කට්ටිය තමයි අපි කතා කරන්නේ, අපි ආරාධනා කරන්නේ මේ පොඩ්කාස්ට් එකේ. ඉතින් මෙතන බලන් ඉන්න කාට හරි මේ platform එක ඕනේ නම් තමාගේ කතාව කියන්න, තමාට කරන්න පුළුවන් දේවල්, කරන්න කැමති දේවල් කතා කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් Gen Z එකේ youth එකේ අපි ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මේත් එක්ක මම හැරෙන්නම් අපේ මේ ඉන්න ඉතාමත්ම කියලා pretty very talented ඒ වගේම හරිම නිහතමානී ඇත්ලීට් කෙනෙක් එක්ක, national badminton player කෙනෙක් එක්ක ලංකාව represent කරනවා. කොයි වෙලාවෙත් ගෙදරිනුත් කියනවා, ගෙදරත් නැහැ, ලංකාවෙත් නැහැ, හොයාගන්නත් අමාරුයි. මමත් බොහොම අමාරුවෙන් තමයි මෙයාගේ schedule එක දාලා book කරලා. මම ඉතින් ප්‍රෙසිඩන්ට්ටත් වඩා පොඩ්ඩක් busy. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා පංචාලි අධිකාරී. පංචාලි hi. hello. ඔයා වැඩි කතා කරන්නේ හයියෙන් කතා කරන්න නැතිව මම දන්නවා. මෙතන ගෙදර නම් මම දන්නේ නැහැ. ඉතින් බොහොමත්ම ස්තුතියි මගේ ආරාධනාව පිළි අරගෙන අද උදේත් මැච් එකක් සෙල්ලම් කරලා ඉන්නේ මේ. ඉතින් මේ හැම දෙයක්ත් එක්කම ආවට බොහොමත්ම ස්තුතියි පංචාලි. හරි. අපි මුලින්ම පංචාලිගේ විස්තර අහමු. පංචාලි ඔයා කවුද? පංචාලි කියන්නේ කවුද? ඔයා කැමති දෙයක් ඔයාගෙන මේ බලන් ඉන්න ගොඩක් ප්‍රේක්ෂකයෝ ඇති. ඔයාගේ ෆෑන් ක්ලබ් එකකුත් දැන් හැදෙනවානේ. ඉතින් ඒගොල්ලෝ දැනගන්න කැමති පංචාලි කවුද කියලා. පංචාලි කියන්නේ කවුද කියලා අපිට කියන්න බලන්න. මම පංචාලි අධිකාරී. මගේ මිඩල් නේම් එක ජනෝද්‍ය. හැබැයි හැමෝම දන්නේ පංචාලි අධිකාරී කියලා. පංචාලි ජනෝද්‍ය අධිකාරී. ඕකේ. මට අවුරුදු 21යි. 21යි. and මම ඉස්කෝලේ ගිය විශාඛ විද්‍යාලයේ කොළඹ. හරි. දැනට මම ඉම්පීරියල් කොලෙජ් එකේ බිස්නස් ඔනර්ස් ස්පෙෂලායිස් ඉන් මාකටිං ඩිග්‍රී එකක. මාකටිං එකක්ද? ඕකේ. පවුලේ විස්තර? මගේ පවුලේ ඉන්නේ මායි අම්මී අප්පච්චි විතරයි. only child. only child. පැම්පර් වෙනවා ඇතිනේ. හරි. ඉතින් වැඩිම ආදරේ කාටද? දෙන්නට ආදරේ. දෙන්නට ආදරේ. ෂුවර්ද? හරි. ඕකේ. මම මගේ පැෂන් එක බැඩ්මින්ටන්. ඒතකොට ගොඩක් අය මාව දන්නේ බැඩ්මින්ටන් ප්ලේ කෙනෙක් කියලා. එහෙම තමයි. ඊටත් වඩා දේවල් මෙයා ගැන තියෙනවා. මගේ ගාව ප්‍රශ්නක් තියෙනවා. ඒව කතා කරද්දී තේරෙයි කවුද මෙයා කියලා. ඒ වගේම පංචාලි නුවර නේද? ඔව් නුවර. නුවර තවත් මැනික කෙනෙක්. අපේ එපිසෝඩ් එකට කලිනුත් මැනික කෙනෙක් ආවා. ඔන්න තවත් මැනික කෙනෙක් ගෙන්නලා තියෙනවා. ඉතින් මම මුලින්ම කතා කරන්න මගේ පළවෙනිම මේ සෙග්මන්ට් එක කියන්නේ behind the hustle කියලා. මම දන්නවා පංචාලි ඔයා මම හිතනවා වගේ මුළුම හදවත heart and soul දාලා බැඩ්මින්ටන් ප්ලේ කරමින් පවතිනවා. තාමත් ඔයා represent කරනවා ලංකාව. ඉතින් ඔය ජර්නි එක ලේසි නෑනේ. ඉතින් මමත් සෙල්ලම් කරන කෙනෙක් හැටියට මම දන්නවා ඔක ලේසි නෑ. ගොඩක් කමිට්මන්ට්ස් තියෙනවා. ගොඩක් සැක්‍රිෆයිස් කරන්න තියෙනවා. පේරන්ට්ස් ගොඩක් දේවල් ඔයාලට කරනවා ඇති. ඉතින් ඒකෙන් මගේ පළවෙනිම ප්‍රශ්නේ තමයි සාමාන්‍ය පංචාලිගේ දවස කොහොමද? ඒ කියන්නේ දවස පටන් ගන්නෙ කොහොමද? ඉවර වෙන්නේ කොහොමද? පංචාලි කියන මේ පුද්ගලයාගේ දවස ගැන දැනගන්නත් ඔයගොල්ලෝ ආසලෙන් කියන්න බලන්න කොහොමද දවස ගත කරන්නේ? මගේ දවසේ ප්‍රැක්ටිස් ෂෙඩියුල් එකෙන් තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ මම ෆුල් ටයිම් ප්‍රැක්ටිස් කරන නිසා නැෂනල් ස්ක්වොඩ් එකේ. හරි. මට දවසට සෙෂන්ස් දෙකක් තියෙනවා ඔන් කෝඩ්. මට කියන්නේ නැගිටින වෙලාව ඉඳන් අපි ඉඳා ගන්න වෙලාව වෙනකම් මට කියන්න වාගේ දවස ගත කරන්නේ කොහොමද? මට උදේ 6ට තමයි ට්‍රේනින් එක පටන් ගන්න. එතකොට මම නැගිටින්නේ 5ට. 5ට නැගිටලා 5:00 වෙද්දී මම යනවා. මම ඉන්නේ හොස්ටල් එකක. හොස්ටල් එකක. ඒ කියන්නේ බැඩ්මින්ටන් ඇසෝසියේෂන් එකේ හොස්ටල් එකේද? හරි. එතකොට මම ගිහිල්ලා 6:00ට ඔන් කෝඩ් ට්‍රේනින් සෙෂන් එකක් යනවා. හරි. ඊට පස්සේ ආය අපිට ඇසෝසියේෂන් එකේ ප්‍රැක්ටිස් තියෙන්නේ ඊවිනිං සෙෂන් එකක්. හරි. ඊවිනිං කීයටද? ඊවිනිං 3:30. ඒ වෙනකම් කියන්නේ සෙෂන් දෙක මැදදී මට ෆිට්නස් සෙෂන් එකක් තියෙනවා. ඒක තියෙන්නේ 12 to 1:30 වගේ. ඕකේ. එතකොට වීක් එකට 25 hours වගේ on court training යනවා. 8 to 10 hours වගේ conditioning and strengthening training යනවා. ඒ කියන්නේ දවසේ පැය 24න් මම හිතන්නේ පැය
10කට වඩා 12කට වඩා 15 විතර ඔයා කෝට් එකේ ගත කරන්නේ නේ. දැන් ඔය ගමම්ම පංචාලි කියන්නේ ස්ටඩීස් කරන කෙනෙක්නේ. දැන් ඩිග්‍රී එකකුත් කරනවා. දැන් පංචාලිම කිව්වා ඉගෙන ගන්නවා කියලා. බිස්නස් මාකටිං ඩිග්‍රී එකක් කරනවා කියලා. කොහොමද ඔය ඩිග්‍රී එකයි මේ ෂෙඩියුල් එක දැන් ඔයා කියන ෂෙඩියුල් එක අහද්දිත් මට නිකන් කලන්තයක් වගේ එනවා නේ. it's not easy. balance කරන එක ලේසි නෑනේ. කොහොමද ඔයා balance කරන්නේ? අහන් ඉන්න කවුරු හරි ඉන්නවනම් ඇත්ලීට් කෙනෙක් balance කරගන්න බැරි කෙනෙක් කියන්න බලන්න කොහොමද balance කරන්නේ? මගේ ලෙක්චර්ස් තියෙන වීකෙන්ඩ්ස් වල මම ඒකම තමයි ඉම්පීරියල් කොලෙජ් එකේ මොකද අනිත් කොලෙජස් වල වීක් ඩේස් වල තමයි ගොඩක් තිබ්බේ එහෙම නොත් මට මිස් වෙන නිසා මම වීකෙන්ඩ්ස් එකක් තමයි බැලුවේ. ඒතර වීකෙන්ඩ්ස් ප්‍රැක්ටිසස් නැද්ද? වීකෙන්ඩ්ස් ප්‍රැක්ටිසස් තියෙනවා ටූර්නමන්ට් කාලෙට. හරි. ලෙක්චර්ස් වීකෙන්ඩ්ස් වල තිබ්බට මට ඇත්තටම ගොඩක් වෙලාවට යන්න වෙන්නේ නැහැ. මොකද මම කැන්ඩි කොලෙජ් එකේ තමයි කැන්ඩි ඉම්පීරියල් එකේ තමයි ලෙක්චර්ස් යන්නේ. මොකද මම කලින් හිටියේ කැන්ඩි නිසා මම ඒක ෂිෆ්ට් කරගත්තේ නැහැ. හරි. එතකොට ලෙක්චර්ස් තියෙන දවස්වල මම පුළුවන් දවස් හැමදාම යනවා. ෆ්‍රයිඩේ මෙහි ඉඳන් කැන්ඩි යනවා. ගෙදර යනවද? ගෙදර යවෙන්නේ නැහැ. ගෙදර යවෙනවා අඩුයි. ඕකේ. එතකොට ලෙක්චර්ස් වලට පුළුවන් තරම් යනවා මම. අසයින්මන්ට්ස් තිබ්බොත් ඇත්තටම මගේ කොලෙජ් ගිය යාළුවෝ තමයි මෙන්න මෙදාට අසයින්මන්ට් එකක් තියෙනවා. මෙන්න සතියකට විතර කලින් කියනවා මේක කරන්න කියලා. ඇත්තටම කිව්වොත් සමහර අසයින්මන්ට්ස් තියෙනවා මම ටූර්නමන්ට්ස් කාලේ මට බලන්න වෙන්නේ නැහැ. එතකොට ගොඩක් මට මගේ යාළුවෝ හෙල්ප් කළා. ඒවා මට තියෙන සබ්මිට් කරන්න විතර ඇත්තටම. යාළුවෙක්ගේ නමක් දෙකක් කියමුද උදව් කරලා? මට ඉම්පීරියල් කොලෙජ් එකේ කමිටි මෙම්බර්ස් ඒ කියන්නේ ස්ටුඩන්ට් කවුන්සිල් එකේ සර් ප්‍රෝග්‍රෑම්ස් වලට ආවේ. සයුරි අක්කි වර්ෂිනී අක්කි ඔමුදු අයියා කවිෂ්ක අයියා හැමෝම ඒ කමිටි හැමෝම මට සපෝට් කරනවා. ඔන්න යාළුවෝ ඔයගොල්ලෝගේ නම් ටික කිව්වා. ඒ නිසා ලයික් කරන්න එපිසෝඩ් එක. හරිද? yes continue please. සයිමන්ස් තියෙනකොට කියනවා. එතකොට මම ඒක කරලා සබ්මිට් කරලා එහෙම තමයි කරන්නේ. කොහොම හරි බැලන්ස් කරගන්න වෙනවා නේද? කරගන්න වෙනවා වෙන කරන් දැන් නෑ. ඒ ASM මම දන්නවා ඔයා ඉන්ටර්න්ෂිප් එකකුත් කරනවා කියලා මට ආරංචියක් ආවා බැංකුවක. අපි ඒ බැංකුවෙත් නම කියන්න පුළුවන් නම් කියලා. කොහොමද ඒකත් බැලන්ස් කරන්නේ? දැන් ඔයා සෙල්ලනුත් කරනවා. ඉගෙන ගන්නවා. අර ASM පොඩ්ඩක් වැඩ කරන්නත් එපයි. රෙප්‍රසන්ට් කරනවානේ මොකක් හරි ඕගනයිසේෂන් එක. ඒකත් බැලන්ස් කරන්න කොහොමද? මම දැනට පර්මනන්ට් ට්‍රේනි බැංක් ඇසෝසියේට් විදිහට හැටන් නැෂනල් බැංක් එකේ වර්ක් කරනවා ඩිපාර්ට්මන්ට්ස් වල. ඕකේ. එතකොට මාව නැෂනල් ස්ක්වඩ් නිසා දවස් දෙකක් විතර يعني half day මම වර්ක් කරන්න යනවා. හරි. අනිත් දවස්වල ප්‍රැක්ටිසස් තමයි. කියන්නේ යාළුවා මාව රිලීස් කරලා තියෙන්නේ. එච්චර ලොකු සපෝට් එකක් බැංකින් වලට ලබා දීලා තියෙනවානේ. එතකොට මම working hours ගත්තොත් Monday Friday තමයි වර්ක් කරන්නේ. Monday 8:30 to 5:30 තමයි working hours. හැබැයි මම යන දවස්වල 7:38 වෙනකන් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරනවා. අවුරුදු 21ක් වෙලා මම හිතන්නේ ඇත්තටම ගොඩක් බලන් ඉන්න අයට මෙයා ඇත්තටම ආදර්ශයක්. අවුරුදු 21ක් වෙලා 100% ස්පෝර්ට්ස් කරන ගමන් 100% ස්ටඩීස් උල් කරන ගමන් වැඩ කරනවා නේ. දැන් සමහර කට්ටිය හිතනවා ඉතින් මට මේව කරන්න බෑ, බැලන්ස් කරගන්න බෑ. I am overwhelmed කියලා කට්ටිය ඉන්නවා නම් මෙන්න හොඳ උදාහරණයක් පංචාලි. අද දවසේ ඔයා මේ කියන දේවල් ගොඩක් අයට වටි. හරි, ඒ අස්සම මම අහනවා මේ ප්‍රශ්නේ වගේ. ඔයාගේ සපෝට් සිස්ටම් දැන් මේක කිසිම දෙයක් තනියෙන් කරන්න බෑනේ පංචාලි. අපි සපෝට් සිස්ටම් එක ගැන පොඩ්ඩක් කියමුද? ඔයාට සපෝට් කරන අය, ඔයාට අමාරු වෙලාවෙදී දැන් ඔයා කිව්වාගේ ඉම්පීරියල් කොලෙජ් එකේ ඉගෙන ගන්න තැන කට්ටිය ගැන කිව්වානේ. තව සපෝට් කරන කට්ටිය ඇතිනේ. ඒගොල්ලෝ ගැනත් පොඩ්ඩක් මතක් කරමුද? මුලින්ම ඉතින් අම්මි අප්පච්චි තමයි. මෙතන මං ඉන්නේ යාළුවා දෙන්න හින්දා තමයි. ඒ කියන්නේ මගේ එක මැච් එකක්වත් දෙන්නම එක්කෙනෙක් එකක්වත් මිස් කරලා නැහැ. දැන් අද බැංක් එකේ මැචස් උදේ තිබ්බා. ඒකට දෙන්නම දැන් ඔය කැන්ඩි ඉඳන් ආවේ. පොඩි කාලේ ඉඳන් එහෙමද? ඔව්, එක මැච් එකක්වත් මිස් කරලා නැහැ. ගොඩක් ප්ලේයර්ස් ලගේ එක පේරන්ට් කෙනෙක් රිප්‍රසන්ට් කරන අවස්ථා තියෙනවා. හැබැයි මගේ අම්මි අප්පච්චි දෙන්නම එනවා. ඒ වගේම තමයි පංචාලි ඔයා හරි ලකි. මමත් බැඩ්මින්ටන් ගහුවානේ මගේ එක මැච් එකක්වත් මගේ පේරන්ට්ස් දැකලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ නුවර එළියේ මම ඉගෙන ගත්තේ නුවර. ඉතින් ඒ අතින් බලද්දී ඔයාට මාර සපෝට් සිස්ටම් එකක් ඉන්නවා පේරන්ට්ස් ලගේ. ප්ලීස් කන්ටිනියු. එතකොට මටත් ලෙඩක් වගේ එකක් තියෙනවා. අම්මි මැච් එක වෙලාවෙ මෙන්න මෙහෙම ඇඳන් ඉන්න ඕනේ, අප්පච්චි මෙහෙම ඇඳන් ඉන්න ඕනේ. එහෙම පොඩි ඒවා තියෙනවා. ඒ කියන්නේ අම්මා ඇඳන් ඉන්න විදිහයි තාත්තා ඇඳන් ඉන්න ඔයාද ඩිටර්මයින් කරන්න මැච් එක. එහෙම තමයි. ඒ කියන්නේ ටූර්නමන්ට් එකට යන්න කලින් මම කෝල් කරලා කියනවා මේ සෙමිස් දවසට මේක අඳින්න අම්මි අර එහෙම එකක් තියෙනවානේ ෆයිනල් එකට මේක අඳින්න කියලා කියනවා. මම ඊළඟ දවසේ අම්මට එන්න කියන්නම් මෙතෙන්ට. අම්මගෙනුත් අහන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එහෙමත් කියලා ඒගොල්ලෝ කොහොමත් හැම මැච් එකක්ම බලනවා. ඒ කියන්නේ අම්මි අප්පච්චි වර්ක් කරද්දි නිවාඩු දාන්නේ මගේ ටූර්නමන්ට්ස් වලට විතරයි. වෙන කිසිම එකකට නිවාඩු දාන්න බෑනේ. ටූර්නමන්ට්ස්ම තියෙනවානේ ගොඩක්. ඒ නිසා ලොකු සැක්‍රිෆයිස් එකක් ඒගොල්ලෝ කරන්නේ නේද? ඒ කියන්නේ අම්මි දැනට වර්ක් කරන්නේ එයා මහාමායිගේ ඩාන්සින් ටීචර් වෙලා හිටියා. ඊට පස්සේ එයා ටෙම්පරරි දැන් අපේ
ගම්මේ ඒ කියන්නේ පොළොන්නරුවේ රොයල් කොලෙජ් එකේ ටීච් කරනවා. එතකොට අම්මි ඉන්නේ මහගෙදර පොළොන්නරුවේ. පොළොන්නරුවේ. අප්පච්චි work කරන්නේ දංකුටු HNB මැනේජරයා. එතකොට එයාට එහෙ ක්වාටර්ස් තියෙනවා. එයා එහෙ ඉන්නේ. එතකොට මම මෙහෙ කොළඹ ප්‍රැක්ටිස් නිසා ඒක තමයි හොස්ටල් එකේ ඉන්නේ. දැන් තුනක තුන් දෙනා. එතකොට ඒ දේවල් එක්ක අපි හම් වෙන්නේ වීකෙන්ඩ්ස් වල දැන් අද වගේ දවස්වල විතරයි. ඕකේ. ඊට පස්සේ ඉතින් එයාලා තමයි ලොකුම හේතුව මම මෙතන ඉන්න. ඊට පස්සේ මට ඉන්නවා කෝචස්ලා. මුලින්ම කියන්න ඕනේ මම කැන්ඩි ඉද්දි මාව අප් කරලා ගත්තේ 19 ඕකේ. එතකොට ඒ කාලේ තමයි මම perform කරන්න ගත්තේ මම මෙහෙම කෙනෙක් කියලා කොළඹට උනත් ටච් උනේ එයා හින්දා. හරි. ඊට පස්සේ එයාම මාව ස්ක්වොඩ් එකට එව්වා. නැෂනල් පූල් එකට මට කෝල් කරාට නැත්නම් වා හිතන් හිටියේ නැද්ද මෙහෙම? ඕකේ. ඔයා බැඩ්මින්ටන් නවත්තලාද හිටියේ පන්සාලේ? මම බැඩ්මින්ටන් පටන් ගත්තේ grade 6 වලදී. ඒ කියන්නේ මට ලොකු history එකක් නැහැ. හරි. grade 6 වලදී මට ස්පෝර්ට් එකක් කරන්න ඕනේ කියලා මම බැඩ්මින්ටන් පටන් ගත්තේ grade 6 වලදී. හරි. එතකොට ඊට පස්සේ මම perform කරන්න ගත්තේ 19 එක practice කරලා under 17 වගේ. under 17 වගේ. ඔව්. ඒ කියන්නේ මම මුලින්ම මම බැඩ්මින්ටන් කියලා දේ පටන් ගත්තේ මම අප්පච්චි නිසා. මොකද අප්පච්චි දැන් එයාට හෙට මැචස් තියෙනවා බැංකුවේ. එයා තාම ප්ලේ කරනවා. තාම ප්ලේ කරනවද? හරි. අප්පච්චිගේ නමත් කියමු බලන්න. අප්පච්චි ප්‍රමෝද් උණගල. ප්‍රමෝද්. එයා බැංක් එකට ජොයින් වෙච්ච දවස් නම් එයා බැඩ්මින්ටන් ගහලා බැඩ්මින්ටන් ටීම් එකේ එයා ප්ලේ කරලා තිනවා. ඉතින් මම බැඩ්මින්ටන් පටන් ගත්තේ එයාගෙන්. ඒ කියන්නේ මගේ ෆස්ට් කෝච් එයා. එයා තමයි මගේ ස්ටෙප්ස් ඔක්කොම හැදුවේ. හරි. ඒක හේතුවත් මම කියන්නම් බැඩ්මින්ටන් පටන් ගන්න. ලොකුම හේතුව උනේ මට හොඳ ඉස්කෝලේකට යන්න ක්වොලිෆිකේෂන් එකක් ඕන වුණා. ආහා. ඉතින් වා ඒ වෙද්දි ඉගෙන ගත්තේ මොන ඉස්කෝලේද? මම ඒ වෙද්දි grade 1 to 5 හිටියේ පොළොන්නරු රොයල් කොලෙජ් එකේ. පොළොන්නරු රොයල් කොලෙජ්. අම්මිත් එහෙ තමයි ටීච් කරේ. හරි. අම්මිට ට්‍රාන්ස්ෆර් එකක් ආවා. මොකද අම්මි ස්ටඩීස් කරේ මහාමායා කොලෙජ් එකේ කැලි. අම්මිට එහෙට ට්‍රාන්ස්ෆර් එකක් ආවා. ඕකේ. ඊට පස්සේ එතකොට අම්මිට යන්න උනානේ. ඉතින් මටත් ඒ වගේ ලොකු ස්කෝලේකට යන්න අම්මි ළඟට යන්න මට ක්වොලිෆිකේෂන් එකක් ඕන වුණා. ඊට පස්සේ මම ඒ වෙද්දි අම්මිත් එක්ක ඩාන්සින් කර කර තමයි හිටියේ. හරි. කියන්නේ හොඳ නටන්නත් පුළුවන් නේ? ඩාන්සින් කර කර හිටියේ. හැබැයි ඩාන්සින් වලින් එහෙම ලොකුවට perform කරන්න අමාරු නිසා කියන්නේ highlight වෙන්න අමාරු නිසා තමයි ස්පෝර්ට්ස් පටන් ගත්තේ. ඊට පස්සේ වැරදුන්නේ නැහැ එකකින්. ඔව්. ස්පෝර්ට්ස් පටන් අරන් මොකක් හරි මට මතකයි පෙරදිනියේ ස්මෑෂස් ටූර්නමන්ට් yes ඒකෙදි තමයි මාව highlight උනේ. ඒ කියන්නේ 19 ඇවිල්ලා මට රැකට් එකක් දීලා කිව්වා ආ ප්‍රැක්ටිස් එන්න මෙහෙමයි මෙහෙම කියලා. ඊට පස්සේ කොහමරි 19 ටච් වුණා. හරි. එහෙම ප්‍රැක්ටිස් කරලා තමයි මට පූල් එකකින් කෝල් කරේ perform කරාට පස්සේ. මොකද මම ට්‍රයල්ස් වලට සිලෙක්ට් වෙලා මෙහෙ ප්‍රැක්ටිස් කරන අයට අයව බීට් කරලා මම නම්බර් 1 වුණ අවස්ථා තිබ්බා. එතකොට එහෙම තමයි මම මෙහෙට ආවේ. ඊට පස්සේ මට හම්බුණා මෙහි නැෂනල් කෝච්. අපිට කෝචස්ලා 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ෆොරෙන් කෝච් කෙනෙක්, අනිත් දෙන්න හෙඩ් කෝචස්ලා ලංකාවේ. හරි. ඉන්ඩෝනේෂියන් කෝච් යාලා ලොකු සපෝට් එකක් දෙනවා පර්සනලි උනත් ඕන දෙයකට. ඒ වගේම මගේ රීසන්ට්ලි පර්ෆෝමන්ස් වැඩි වෙන්න ලොකුම හේතුව තමයි මගේ ෆිට්නස් ට්‍රේනර්. මම කියන්න ඕනේ අමිල සර්. අතිශයින්ම වැදගත් බැඩ්මින්ටන් ප්ලේ කරන. මොකද මම අර ප්‍රොෆෙෂනලි ෆිට්නස් කියලා දැන් මිඩල් සෙෂන් එකක් කරනවා කියලා එයාගෙන් තමයි ඒක පටන් ගත්තේ. එයාගේ ජිම් එකේ බ්ලූ ස්ක්වෙයාර් ෆිට්නස්. ඕකේ. ගොඩක් ප්ලේස්ලා එතනට යනවා ක්‍රිකටර්ස්ලා ගොඩක් එයාගෙන් තමයි ෆලෝ කරන්නේ. එයා තමයි දැන් උනත් මම අද උදේ මැච් එකට කලිනුත් වෝම් අප් කරන්න උනා ජිම් එකට ගිහිල්ලා තමයි ආවේ පැය භාගයකට හරි අර එහෙම උරු වෙලා තියෙන්නේ. ඕකේ ඕකේ. ඒතකොට එයාලා හැම වෙලේම WhatsApp group එකක් තියාගෙන අප්පච්චි වැට් කරලා කෝචස්ලා වැට් කරලා එයා ගොඩක් මොනිටර් කරනවා හැම දෙයක්ම. පර්සනල් සපෝට් එකේ පැත්තෙන් හම්බ වෙනවා නේ. ඔව් පර්සනල් ලයිෆ් එක උනත් මාර විදියට මෙයාලා මොනිටර් කරනවා. ඉතින් ඒ කෝචස්ලා ඊට පස්සේ මම කියන්න ඕනේ මගේ බැංක් එකේ ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය. ඇත්තම කිව්වොත් එතන රෝල් එකක් මම ප්ලේ කරන්නේ ඉන්නේ උනාට මගේ හිඩස පුරවලා මට උපරිම සපෝට් එක දෙනවා යාලා. ඕකේ. මං ගියත් ඕන වෙලාවක මට එන්න කමන්නේ හරි කමන්නේ මැචස් තියෙනවා. දැන් ඊයේත් මම ඔෆිස් එකට ගියාට පස්සේ ආව කීයද මැචස් තියෙන්නේ මම එන්නම් බලන්න මගේ බොස් ගිහින්නම්. හරි. මාරම සපෝට් එකක් දෙනවා. ඒ වගේම මගේ යාළුවෝ ස්ටඩීස් පැත්ත 50-50ම කවර් කරන්නේ යාළුවා තමයි. ඒ කියන්නේ තනියම කියන්නේ ඕනිම ස්පෝර්ට් පර්සන් කෙනෙක්ට ඔය සපෝට් සිස්ටම් එක ස්ට්‍රෝං නැත්නම් මම හිතන්නේ ටිකක් අමාරුවේ ගමන යන්න නේද? ඉතින් ඒක මම හිතන්නේ අපි හැමෝටම වටිනා කාරණා ටිකක් මෙතන දැනගත්තා. ඒ හැම කෙනාම මතක් කරපු නිසා බොහොමත්ම ස්තුතියි පංචාල. මොකද සමහර අයට අමතක වෙනවා. මම දන්නවා ගොඩාක් ස්පෝර්ට්ස් මම I've been a
sports person for a long time. I know people they forget. හැබැයි ඔයාට ඒක මතකයි කියන එකම ලොකු දෙයක්. ඉතින් හරි ආඩම්බරයි කියන ඒත් එක්කම මම මේ සෙග්මන්ට් එක අහන අන්තිම ප්‍රශ්නේ. දැන් මෙහෙමයි. ලංකාවේ බැඩ්මින්ටන් ගහන අයට තියෙන චැලෙන්ජ් එකක් කියන 10ක් 15ක් ඇති ගොඩක් ඇති ගර්ල් කෙනෙක් හැටියට. ෆීමේල් බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක් හැටියට ලංකාවේ ඊළඟ ලෙවල් එකට නැෂනල් ලෙවල් එකට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න චැලෙන්ජස් තියෙනවා නම් මොන වගේ චැලෙන්ජ් එකක්ද තියෙන්නේ? දැනට ස්පෝර්ට් එකක් විදිහට ලංකාවේ බැඩ්මින්ටන් ගත්තොත් අනිත් ස්පෝර්ට්ස් එක්ක බලද්දී ක්‍රිකට් කම්පෙයාර් කරද්දී ඇත්තම කිව්වොත් එන්ගේජ් වෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ පේරන්ට්ස්ලා වුණත් තමන්ගේ ළමයාව බැඩ්මින්ටන් උයි ක්‍රිකට් උයි තිබ්බොත් ඔබ්වියස්ලි ක්‍රිකට් වලටනේ දාන්නේ. ඒ ෆැසිලිටිස් ප්‍රොෆෙෂනල් මම හිතන්නේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකට අරගෙන නැහැ බැඩ්මින්ටන් කියන එක නේ. කම්පිටිටිව් ඒ උනට අපි හිතනට වඩා ක්‍රිකට් වල කම්පිටිටිව් වැඩි. ඔව් ඇත්ත. බැඩ්මින්ටන් ගහනවා කියන්නේ නැෂනල් ස්ක්වොඩ් එකට ආවට පස්සේ ඔක්කොමලා හිතන්නේ හරි ඔක්කොම හම්බෙනවා මෙහෙමයි ඔක්කොම ඉවරයි. ඒ වුණාට දැනට තියෙන තත්ත්වය කියන්නේ ගොඩක් වෙලාවට ඒජ් ගෲප් මැචස් ගහද්දී ඒජ් ගෲප් ටුවර්ස් යද්දී අපිට කන්ට්‍රි පාර්ටිසිපේෂන් එකක් තියෙද්දි ගොඩක් වෙලාවට ෆන්ඩින් හම්බෙනවා. ඒ කියන්නේ ටීම් එකක් විදිහට රිප්‍රසන්ට් කරද්දී. ඕකේ. හැබැයි ඒජ් ගෲප් ප්ලේ කරලා ඉවර වෙලා ඕපන් කැටගරි එකට ආවට පස්සේ ඒ කියන්නේ වර්ල්ඩ් රෑන්කින් හදාගන්න අපි ආවට පස්සේ අපිට ගොඩක් වෙලාවට self funded තමයි යන්න වෙන්නේ. අන්න ඒක තමයි ලොකුම ගැටලුවනේ. ඔව් එතකොට සල්ලි තියෙන කොටිම ගියොත් සල්ලි තියෙන එක්කනට ඕන තරම් ගිහලා තමන්ගේ රෑන්ක් එක හදාගන්න පුළුවන්. අනිත් අය අර මං කියන්නේ දෙන්න නැහැ කියලා හැබැයි සපෝට් එක මදි. so sponsorships ඒ funding mechanism එක හැදුනා නම් ගොඩක් players ට උඩට එන්න පුළුවන් කියන එක right. තව ගොඩක් ඕක ගැන කතා කරන්න තියෙනවා අපිට වෙලා නැහැ පංචානේ. ඒ නිසා මම එතනින් ඕක නවත්තනවා. මම හිතන්නේ ගොඩක් දේවල් අපි කතා කරා. දැන් යනවා segment ඊළඟ segment එක මම මේක විශේෂ segment එකක් rapid fire කියලා. so මේකෙදි ඔයාට උත්තරයක් දෙන්න ඕනේ එක වචනෙන්. නැත්නම් sentence එකක් කමක් නැහැ. හැබැයි justify කරන්න අවශ්‍ය නැහැ. එක sentence එකකින් වගේ දෙන්න. මේක ඇත්තටම තියෙන්නේ අනිත් අයට පංචාලි කියන්නේ කවුද? දැන් පංචාලි බැඩ්මින්ටන් ගහනවා විතරක් නේ දැකලා තියෙන්නේ. තව දේවල් ඇතිනේ. ඉතින් ඒවත් සමහරට cover වෙයි. ready? හරි. so the very first question අනිත් අයිනුත් මම මේක අහුවා biggest fear right now. biggest fear කියන්නේ injuries. right now. yes injuries. Okay. Best match you have ever played? The best match which I played recently with the Indian girl. Can you name that girl's name? Giara. So that's the best. Yeah, I can. Mama danna I gave my best to. You gave your 100%. Yes. So worst injury you have ever had? Worst injury is my right arm wrist. Right arm wrist. You are a right arm. Right. Yes. Okay. ඒක තමයි worst. Right. One song on your pre-match playlist එකක් තියෙනවා නම් එක සින්දුවක් කියන්න බලන්න. ඒ තියෙන සින්දුවක් ගැන කියන්න බලන්න. Hall of Fame. Hall of Fame. Wow. Favorite badminton international national player? International Ratchanok Intanon. National you love man දකින්න හැමදාම stories වල දානවා. National හරි international right okay. කියන්න බලන්න best advice you have ever received. Best advice. One advice. කාගෙන් හරි කවන්න best advice. ඒක මට හම්බුනේ මගේ foreign coach කෙන්. Okay. එයා මම practice කරද්දී හැම වෙලෙම කියන්නේ your sport is your art. Sport is your art. Make it wow. That's very profound. ඒක enjoy කරන්න. එතකොට sport එකත් වඩා උපරිම දෙයි කියලා එයා කියනවා. Very good. Lovely. කියන්න බලන්න coffee or energy drink? Coffee obviously. Coffee. Secret talent nobody knows about you? Maybe dancing. Dancing, yes. Dream badminton venue to play at? Dream venue Olympic Stadium. Olympic Stadium. Wherever it's Olympic තමයි වාට ඕනේ. So what's next? ඔයාගේ biggest goal එක මොකක්ද? මගේ biggest goal එක Olympian වෙලා achievement එකක් ලංකාවට ගේන්න. Olympic represent කරන ලංකාව වෙනුවෙන්. හරි. So පංචාලි තව ගොඩක් දේවල් තියෙනවා හැබැයි අහන්න වෙලාවක් නැහැ. අපි අවසන් කරන්න කලින් මම දැනගන්න කැමතියි මේ දේ. ඔයා දැන් ගොඩක් ජූනියර් ලෙවල් ප්ලේයර්ස්ලා ඉන්නවානේ. මම දන්න ගොඩක් අය ඉන්නවා O levels වලින් නවත්තනවා A levels වලින් නවත්තනවා. මම සෙල්ලම් කරන කට්ටිය ඉන්නවා. මම දන්නවා ඒ ළමයා තව අවුරුද්දයි දෙකයි සෙල්ලම් කරන්නේ. But I see a future but I know the fellow will definitely stop badminton. එහෙම කෙනෙක්ට advice එකක් දෙනවා නම් මොන වගේ advice එකක් දෙන්න පුළුවන්? ඇත්තම කිව්වොත් A levels වලට මාක් අවුරුද්දක් වගේ නැවතුවා. ඒක උනේ මම ඊට කලින් ගියපු ටුවර්ස් එක මට සිලබස් සෑහෙන මිස් වෙලා තිබ්බා. ඒ කියන්නේ කලින් අවුරුද්දත් මුකුත්ම ඉගෙනගෙන තිබ්බේ නෑ. ඒ කියන්නේ මිස් වෙලා තිබ්බා.
ඉතින් හැබැයි මං කියන්නේ එහෙම නවත්තන්න කියන්නේ ප්‍රොෆෙෂනලි ස්පෝර්ට්ස්මන් කෙනෙක්ට තමන්ගේ පැෂන් එක නැවැත්තුවොත් කිසිම දෙයක් ඇත්තටම 100% දෙන්න බෑ. ඒක මටම ප්‍රූව් වෙලා තියෙනවා. ඒ කියන්නේ මට දවස් 3කට සැරයක් හරි මම බැඩ්මින්ටන් කෝට් එකට ගිහිල්ලා ප්ලේ කරන්න නැතුව ඉන්නවා. පැෂන් එක තියෙන නිසානේ. ඒ කියන්නේ ඒක නැවැත්තුවොත් මං හිතන්නේ අනිත් දේවලුත් ફોකස් කරන්න පුළුවන් වෙයි කියලා පර්සනලි මට එහෙම බෑ. ඉතින් තමන් දෙයක් එපා කියන එක තමයි වා කියන්නේ. මම බැඩ්මින්ටන් තෝරගත්තේ මම ආස නිසා මට තේරුණා මට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට එහෙම තෝරගත්තට පස්සේ ඒක කවදාවත් give up කරන්න එපා. මං හිතන්නේ ජීවිතේ දිනනවා කියන්නේ තමන් කරන හැමදේම 100% දීලා ඒක වින් කරන එක. Okay. Very good. අන්තිමට කියන්නේ ඔයා බලන් ඉන්න කවුරු හරි ඔයත් එක්ක කනෙක්ට් වෙන්න කැමති නම් කොහොමද කනෙක්ට් වෙන්නේ? ඔයාගේ සෝෂල් හැන්ඩල්ස් තියෙනවා නම් එහෙම කියන්නකෝ. බලන් ඉන්න ඔයාගේ දැන් ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා ඇති ඇඩ්වයිස් ගන්න කට්ටිය ඉන්නවා ඇති කොහොමද කනෙක්ට් වෙන්න පුළුවන්? මම දැනට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල ඉන්නේ Instagram විතරයි. ඒට අමතරව LinkedIn යූස් කරනවා. සර් තමයි මම ගයිඩ් කරේ. Instagram වල පංචාලි කියලා තමයි මගේ යූසර් නේම් එක තියෙන්නේ. Instagram එකේ කනෙක්ට් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට නේද? හරි. බොහොම ස්තුතියි පංචාලි. It was lovely to have you. ගොඩක් දේවල් කතා ගන්න වෙලා නැති වුණත් මේ කතා කරපු දේවල්ම ඇත්තටම වටිනවා. ඔයාගේ අනිත් පැත්තත් ඒ වගේම support system එකත් අහන් ඉන්න කට්ටියට තව advice කරන්න. Thank you very much for taking my invite and being with us at Rice and Curry. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ එපිසෝඩ් එක බලපු හැම කෙනාටම. අපිව follow කරන්න, මේ episodes follow කරන්න, පංචාලික connect වෙලා ඔයගොල්ලෝ මොනවද ගැටලු ප්‍රශ්න තියෙනවා නම් පංචාලියෙන් අහන්න, අපෙන් අහන්න, අපි support එක දෙන්නම්. Thank you once again.